සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි විශ්ව චින්තනය ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය මෙවර චින්තනාභි සත්කාර 8 වන අදියර අපි සංවිධානය කරගත්තා. දිට්වාසුලි කුණාටුවෙන් තෙමසකට පසු මන්දාරම් නුවරට චින්තනාභි සත්කාර යන්න. එහිදී පාසල් දරුවන් 190 දෙනෙක්ට පාසල් උපකරණ ලබා දෙන්නට පීඩාවට පත් දරුවන් 192 දෙනෙක්ට පාසල් උපකරණ ලබා දීම සඳහා අපි චින්තනාභි සත්කාර 8 වන අදියර මේ පාර සංවිධානය කරලා තිබෙනවා. අපි ඊට පෙර චින්තනාභි සත්කාර 7 වන අදියර කොත්මලේට ඇඳුම් පැළඳුම් ආහාර පාන විශාල ප්‍රමාණයක් අරන් ගියා. ඒ කටයුත්තෙන් පස්සේ අපි 8 වන අදියර සංවිධානය කරගත්තා පාසල් උපකරණ ලබා දෙන්න. ඉතින් ප්‍රධාන දායකත්වය අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ Earth Form පුජ්‍යලික සමාගම විසින්. එහි නිරෝෂන් මහත්මයා මනෝජ් මහත්මයා ඇතුළු පින්වතුන්ගේ මඟ පෙන්වීමෙන් සහ දායකත්වය අපිට ලැබිලා තිබෙනවා. ඒ වගේම මෙහෙයවීම සංවිධානය අපිට ලබා දෙන්නේ පවිත්‍ර නුවන් මහත්මයා එම මහත්මිය ඇතුළු තරුණ කැල විසින්. ඒ වගේම විශ්ව චින්තනය ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයෙහි සියලු සමාජික පිරිස ඒ වගේම අපේ සුවහසක් ධර්මකාමී පින්වතුන්ගේ සහභාගීත්වයත් මේ සඳහා තිබෙනවා. එහි විදුහල්පතිතුමා විශේෂයෙන්ම උඩවෙල මහාවිද්‍යාලයට තමයි අපි මෙවර යන්නේ. අපි දිනය හැටියට සැලකෙන්නේ මේ මාර්තු මාසය 2026 මාර්තු 4 වෙනි දවස බදාද දිනයේ උදේ 10ට අපි ප්‍රෝග්‍රෑම් එක වැඩසටහන සංවිධානය කරගෙන තිබෙනවා. ඉතින් විදුහල්පතිතුමා සහ සෙසු අනදෙන කාර්ය මණ්ඩලයේ පින්වතුන්ගේ සහභාගීත්වය තිබෙනවා. විශේෂ වශයෙන් මා කල්යාණ මිත්‍ර කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීමෙන් තමයි මේ පාසල අපි සම්බන්ධ කරගත්තේ. ඒ කාරණා සිහිපත් කරමින් අපි මේ පින්කමේ මේ සත්කාරයේ සියලු කුසල් අපි අනුමෝදන් කරන්න චේතනාවක් ප්‍රෞදු ප්‍රාර්ථනාවක් ඇති කරගෙන තිබෙනවා. දිට්වාසුලි කුණාටුවෙන් මිය පරලව යන්නට යෙදුණු ලක්වැසි සියලු පින්වතුන්ට පින් අනුමෝදන් කිරීමට අපි මේ පරිත්‍යාගය තුලින් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සෑම දිනාටම නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරනවා. මම විශ්ව චින්තනය ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ අධ්‍යක්ෂක හාමුදුරුවෝ සමනලගම සුගතසාර හාමුදුරුවෝ හැම දිනාටම තෙරුවන් සරණයි.